මෙරට සාම්ප්‍රදායික පෑස්සුම් ක්‍රියාවලියට නවීන තාක්ෂණය එක් කරමින් නව යන්ත්‍රයක් හඳුන්වා දී තිබෙනවා. රොබොටික් ආම් සිස්ටම් ලෙසයි මේ යන්ත්‍රය නම් කර ඇත්තේ. මෙරට පෑසුම් ක්‍රියාවලියට අතීතයේ සිටම යොදාගත්තේ මිනිස් ශ්‍රමයයි. නවීන තාක්ෂණය යටතේ පෑසුම් ක්‍රියාවලියට නව යන්ත්‍රයක් ප්‍රථම වරට ආනයනය කර තිබෙනවා. මෙට්‍රික්ස් ආයතනයයි ජර්මනියෙන් මෙම යන්ත්‍රය ආනයනය කර ඇත්තේ. රොබොටික් ආම් සිස්ටම් ලෙස මෙම යන්ත්‍රය නම් කර තිබෙනවා. මෙම නවීන යන්ත්‍රය භාවිත කරමින් මේ වන විට යක්කල ලහිරු ඉංජිනේරින් ප්‍රයිවට් ලිමිටඩ් රථවාහන පෑසුම් ක්‍රියාවලිය සිදු කරනවා. මෙම යන්ත්‍රය මෙරට භාවිත කිරීම ප්‍රචලිත කිරීමෙන් රටෙහි ඩොලර් ඉතිරි කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇතේ. This system, the collaborative system which we are installing and we are commissioning near the Colombo, it is a collaborative robotic system which is modular and you can do as per your requirement. You can change the welding types again and again. The support is locally available from Matrix. This system is a MIG welding system where there is a welding machine, there is a robot, and robot is very much easier. You can have a different type of welding out of it, and this system is collaborative and you can do many things out of this. Welding robot system එකේදී mainly quality එක reproduction කියන නැවත නිෂ්පාදනය සහ කාර්යක්ෂමතාවය තියෙන තුනම මේ system එකෙන් ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ මේ system එක ගොඩක් වෙලාවට industry trend එකට ලංකාවේ අවශ්‍ය වෙන system එකක්. ලෝකයේ වේගයෙන් ඉදිරියට යනවා. එතකොට අපි පස්සට එන්න බෑ. අපි ලෝකෙට යන්ත්‍ර උපකරණ සෑදීම සඳහා තමයි බලාපොරොත්තු වෙන්නේ කොටස්. ඒ කොටස් වලට අතිනවීන යන්ත්‍ර සූත්‍ර අවශ්‍ය වෙනවා වගේම තත්ත්වයේ quality අපිට maintain කිරීම සඳහා අතිනවීන machine යන්ත්‍ර අවශ්‍යයි. ඒ යන්ත්‍ර සඳහා තමයි අපි මේම විශාල මුදලක් වේදම් කරලා මේ යන්ත්‍ර මිලදී ගන්න තියෙන්නේ. අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා තවත් මේ යන්ත්‍ර මිලදීගෙන මේ නවීන ලෝකයට පා තබන්න.